ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් විජේවර්ධන නැවත රෝහල්ගත කර තිබෙනවා. අතුරුගිරිය වෙඩි ප්‍රහාරයෙන් මරණීය තුවාල ලැබූ ඇය මාස කිහිපයකට පසුව යම් සුවයක් ලැබුවා. එහිදී වසන්තගේ දරුවන් ඇයව බාර නොගැනීම නිසා ඇය සිය මහගෙදර නැවතී සිංහල වේදකමට යොමු වුණා. නමුත් ඊයේ දින ඇය නැවත රෝහල්ගත කර තිබෙනවා. ඒ ඇගේ උකුල්ලස්තියේ සැත්කමක් සිදු කිරීම සඳහා. සැත්කමට පෙර ඇයසිය සමාජ මාධ්‍යගෙනුමෙන් මෙවැනි සඳහනක්ද පළ කර තිබුණා. මා හඬවන්න එපායයි ඉල්ලූ තැන හොඳ හැටි මා හඬවා ඇත. මා අත්හරින්න එපායයි ඉල්ලූ තැන කෲර ලෙස මා අත්හැරදමා ඇත. කෙසේ නමුත් මැණික්ගේ සමීපතමයන් පවසන්නේ වසන්තගේ දරුවන් ඇය අත්හැර දැමීම නිසා ඇය ඉතා කලකිරීමෙන් කල්ගත කරන බවයි. මන්ද වසන්තගේ දරුවන්ගේ සැබෑමව ඇය නොවුනද කුඩා කල සිට ඔවුන් රැක බලාගත්තේ මැණික් විසින්. එසේම ඇය පසුගේදා පොඩිපුතාගෙන් තමා බැලීමට කෙදිනක හෝ පැමිණෙන ලෙසට මෙලෙස ඉල්ලා තිබුණා. කවදාහරි දවසක අම්මිව බලන්න එන්න මගේ රත්තරන් පුතේ. මෙවැනි අලුත්ම තොරතුරු ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.